දැන් වෙලාව උදේ 6:00 විතර ඇති. ඉතින් මං උදේම නැගිටලා උයලා එහෙම ඉවර කරලා තේ එක්කොත් හදාගෙන දොර ඇරියා එළිය චුට්ටක් බලන්න. ඉතින් බලන්නකො ලස්සන දර්ශනය. ඉරමාමිත් එන්න ළඟයි. ඉතින් අපේ මල් ගස්වලත් මල් ටිකකුත් අලුතෙන් පිපිලා තිබුණා. ඉතින් ඒවත් බල අද දවසේ කරන්න ඕන වැඩ මොනවද කියලා හිතින් ප්ලෑන් කර තමයි මම මේ තේ එක බොන්නේ. ඉතින් මේ දවස්වල හොඳටම අවුව. මං ඉස්සරහා වීඩියෝ එකකින් මෙහෙට අපේ ගේ මිදුලට අවුව වැටෙන්නේ කොහොමද කියලාත් ඔයාලට පෙන්නන්නම්කෝ. මං ඉතින් හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ මිදුල එහෙමත් අතු ගාලා මගේ වැඩ ටික පටන් ගන්න තමයි මම මේ හදන්නේ. මම චූටි කාලේ ඉඳන්ම ආස කරපු දෙයක් තමයි මිදුල අතු ගාන එක. ඒක මට දැනෙන්නේ ඇත්තටම භාවනාවක් වගේ. අතු ගාලා ඉවර වෙලා ඇවිල්ලා හැරිලා බලනකොට මිදුලේ ලස්සන දැක්කම මට ගොඩාක් සතුටු හිතෙනවා. ඉතින් දැන් වෙලාව 10යි. බලනකොට මිදුලට කොහොමද අවුව වැටලා තියෙන්නේ කියලා. ඉතින් ගොඩාක් ගස් තියෙන නිසා ඒකත් හරිම ලස්සනට තියෙනවා. දැන් මං යන්නේ අපේ ගෙදර වටේට වල් ටිකක් තියෙනවා වැවිලා. ඒ වල් ටික කොටලා දාන්න තමයි හදන්නේ. මොකද පහුගිය දවස් ටිකේ හොඳටම වැහැලා වල් වැවිලා තියෙනවා. ඒ වගේම මදුරුවත් ඉන්නවනේ. ඒක නිසා ඒ ටිකත් සුද්ධ කරලා දාන්න මං අද හිතුවා. ඉතින් ඔන්න ඒ වැඩෙත් ඉවර වෙගෙන තමයි එන්නේ. මේ බලන්නකෝ වල් ටික කොටලා ඒ ටික ඇදලා දැම්මට පස්සේ මේ පැත්ත තියෙන ලස්සන. ඉතින් අද හස්බන්ඩ්ගේ නිවාඩු දවස. එයා නිවාඩු දවසේ ඉන්නකොට දර ටිකක් එහෙම එයා තමයි පළලා දාන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ අපි ගෑස් ලිපයි දර ලිපයි දෙකම පාවිච්චි කරනවා කියලා. ඉතින් මේ වගේ දේවල් කරගන්න එකෙන් ආර්ථිකයේ පැත්තෙන් චූටි මහල් සහනයක් අපිට හම්බ වෙනවනේ. ඉතින් මම මේ දැන් හදන්නේ අපි වෙච්ච මහන්සියටත් එක්ක හොඳ බීමක් හදලා බොන්න. ඒ කියන්නේ සව් කැඳ එකක් තමයි මම හදන්න යන්නේ. සව් ටික හොඳට හොදලා අරගෙන ඒකට පොල් කිරිත් එකතු කරලා ලුණු බින්දු ටිකකුත් දාලා දැන් මම මේ ලිපේ තියාගන්න තමයි හදන්නේ. ඉතින් මේක මේ කාලේ තියෙන රස්නෙට ගොඩාක්ම හොඳ විසඳුමක්. ඉතින් ඔයාලත් සව් හදනවද කියලා කියන්න. ඉතින් ඒකටම මම නූඩ්ල්ස් ටිකකුත් එකතු කරනවා. දැන් ලිපේ තියාගෙන සව් ටික හොඳට තැම්බුණාට පස්සේ චීනි ටිකක් එකතු කරගන්නවා. ඉතින් මේ රස්නේ කාලේ අපි මොනවා හරිම සීතල කෑම જાති අපේ කෑම වලට එකතු කරගන්න ඕන. ඉතින් ඒ වගේ එකක් තමයි මේකත්. දැන් මම මේකට බැදපු නිලකඩල ටිකක් කුඩු කරලා එකතු කරගන්නවා. ඒවා මං හදලා තියාගෙන ඉන්න එකෙන් තමයි මං ඒකට ටිකක් එකතු කරගන්නේ. එතකොට ඉතින් තවත් රසයිනේ. දැන් ඉතින් අපි මේ සව් එක රස බලන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලත් මේ රස්නේ කාලේ මොන වගේ දේවල්ද කෑමට ගන්න කියලා පළලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. Thank you වීඩියෝ එක බැලුවට.